හෙලෝ ගයිස්, මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද අපි හරියටම XM account එක හදාගන්නේ සහ ඊට අදාළ වෙරිෆිකේෂන් ටික අපි කොහොමද හරියටම කරගන්නේ කියලා. එහෙනම් වැඩි කතා නොකර අපි වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද හරියටම XM account එක හදාගන්නේ කියලා. හරි ගයිස්, මම ඔයාලට පහළ description එකේ සහ comment section එකේ දීලා තියෙනවා XM registration link කියලා link එකක්. ඔයා අන්නේ link එක උඩ ටච් කරාට පස්සේ එන්නේ මෙන්න මේ වගේ interface එකක් තියෙන තැනකට. මෙතනින් අපි මුලින්ම කරන්න ඕනේ මුලින්ම ඔයාලට select කරන්න තියෙනවා country of residence කියලා. ඒ කියන්නේ ඔයා ඉන්න country එක තමයි මෙතනින් ඔයාලට select කරන්න තියෙන්නේ. ඉතින් අපි ඉන්නේ ශ්‍රී ලංකාවේ හින්දා ඔයා මෙතන ශ්‍රී ලංකා කියලා ලබා දෙන්න. දෙවෙනියට අපිට තියෙනවා අපේ වැඩ කරන email address එකක් ලබා දෙන්න. මෙන්න මේ email කියන තැනට ඔයාගේ වැඩ කරන email address එකක් ලබා දෙන්න. තුන්වෙනියට තියෙනවා password එකක් ලබා දෙන්න. මෙතනදී අකුරු ඉලක්කම් කවලම් කරපු හොඳ strong password එකක් ලබා දෙන්න. ඊළඟට අපිට කරන්න තියෙන්නේ මෙතන යටින් තියෙනවා have a partner code කියලා. එතන ඉස්සරහින් තියෙනවා enter here කියලා නිල් පාටට. අන්නේ enter here කියන තැන ටච් කරන්න. එහෙම ටච් කරාට පස්සේ මෙන්න මේ වගේ ටැබ් එකක් එනවා. මෙතනින් ඔයාලට මේ වීඩියෝ එකේ පේනවා ඇති partner code කියලා කෝඩ් එකක්. අන්නේ partner code එක අනිවාර්යෙන් මෙතනට ලබා දෙන්න. ඒ ලබා දීලා පහළ box එකේ ටික් එක ලබා දීලා පහළ register කියන බටන් එකට ටච් කරන්න. register කියන බටන් එකට ටච් කරාට පස්සේ මේ විදිහට අපිට අපි ලබා දුන්න ඊමේල් එකට XM එකේ මේල් එකක් එනවා. අන්නේ මේල් එකෙන් අපි අපේ ඊමේල් එක වෙරිෆයි කරගන්න ඕනේ. අපිට එන්නේ මේල් එක මෙන්න මේ වගේ ඊමේල් එකක් තමයි එන්නේ. මෙතනින් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන කොළ පාට වෙරිෆයි ඊමේල් කියලා බටන් එකක් තියෙනවා. අන්නේ කොළ පාට බටන් එකට ටච් කරන්න. එහෙම ටච් කරාට පස්සේ ඔයාව ආය XM login page එකට ඔයාව එනවා. මෙතනින් ඔයාලට කරන්න තියෙන්නේ ඔයා මුලින්ම account එක හදලා register වෙද්දී දුන්න ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි දීලා ලොගින් වෙන්න ඕනි. මෙතන ඔයාලට ඊමේල් කියන තැනට ඊමේල් එක දීලා පාස්වර්ඩ් කියන තැනට පාස්වර්ඩ් එක දීලා පහළ තියෙන ලොගින් කියන තැනට ටච් කරන්න. හරි. ඔයා දීපු ඊමේල් එකට කෝඩ් එකක් එනවා XM එකෙන්. අන්නේ කෝඩ් එක මෙතෙන්ට ලබා දීලා මේ පහළ තියෙන verify code කියන තැනට ටච් කරන්න. හරි. එහෙම ලබා දුන්නාට පස්සේ මේ විදිහට අපිව අපේ XM account එක ඇතුළට එනවා. ඉතින් මෙහෙම හැදුවා කියලා ඉවර නැහැ. අපිට තව තියෙනවා වෙරිෆිකේෂන් ටික කරගන්න. ඉතින් ඒ වෙරිෆිකේෂන් ටික කරගන්න ඔයා කරන්න ඕනේ. ඔයාලට පේනවාද මෙන්න මෙතන වොලට් ලකුණක් තියෙනවා. අන්න ඊට හැබැයි තියෙනවා ප්‍රොෆයිල් එක අයිකන් එක. අන්නේ ප්‍රොෆයිල් අයිකන් උඩ ටච් කරන්න. එහම ටච් කරාට පස්සේ ඉන්නේ මෙන්න මේ වගේ තැනකට. මෙතනින් ඔයාලට පේනවා ඇති වෙරිෆිකේෂන් කියලා තැනක් තියෙනවා. එතන unverified කියලා තියෙන්නේ. අන්නේ තැන ටච් කරන්න. එහෙම ටච් කරාට පස්සේ අපිට මුලින්ම කරගන්න ඕනේ අපේ ෆෝන් නම්බර් එක වෙරිෆයි කරගන්න ඕනේ. මෙතන ඔයාගේ වැඩ කරන ෆෝන් නම්බර් එකක් දීලා වෙරිෆයි කරගන්න ඕනේ. මුලින්ම මෙතන බලනවා ධන 97ට සිලෙක්ට් වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ ෆෝන් නම්බර් එක ලබා දීලා මෙන්න මේ රිසීව් කෝඩ් කියන තැනට ටච් කරන්න. හරි. දැන් ඔයා ලබා දුන්න ෆෝන් නම්බර් එකට SMS එකකින් කෝඩ් එකක් එනවා. අන්නේ කෝඩ් එක ඔයා මෙන්න මෙතෙන්ට ලබා දෙන්න ඕනේ. ලබා දීලා මේ පහළ තියෙන වෙරිෆයි කියන බටන් එක උඩ ටච් කරන්න. ටච් කරාට පස්සේ ඊළඟට එනවා මෙන්න මේ වගේ තැනකට. මෙතනදී ඔයා කරන්න ඕනේ මුලින්ම ෆස්ට් නේම් කියන තැනට ඔයාගේ නාමයේ පළවෙනි කොටස ලබා දෙන්න. ඊළඟට දෙවෙනි එක මිඩල් නේම් කියන එක අදාළම නැහැ. ඒක අත්‍යවශ්‍යම නැහැ. කැමති නම් දෙන්න පුළුවන්. ඊළඟට ලාස්ට් නේම් කියන තැනට ඔයාගේ නාමයේ දෙවෙනි කොටස ලබා දෙන්න. ඊළඟට අපිට තියෙනවා date of birth කියලා. මෙතනදී ඔයාගේ උපන්දිනය හරියටම ලබා දීලා මෙන්න මෙතන පහළ continue කියලා බටන් එකක් පෙන්නයි නිල් පාටින්. අන්නේ continue කියන බටන් උඩ ටච් කරන්න. හරි. ඊළඟට එනවා මෙන්න මේ වගේ තැනකට. මෙතනදී මුලින්ම ඔයාට ඔයාගේ country එක select වෙලාද කියලා බලන්න. ඔයා ශ්‍රී ලංකාවේ නම් ඉන්නේ ශ්‍රී ලංකාව select වෙලාද කියලා බලන්න. ශ්‍රී ලංකාව නෙමෙයි නම් select වෙලා තියෙන ශ්‍රී ලංකාව කියලා දාගන්න. ඊළඟට ඔයාගේ address එක ලබා දෙන්න. මෙතනදී හොඳට මතක තියාගන්න මේ දෙන address එකට මොකක්ම හරි bill එකක් එන්න ඕනේ. ඒ කියන්නේ වතුර බිලක්, light බිලක්, phone බිලක් අන්න එහෙම බිලක් එන address එකක් තමයි මෙතනට ලබා දෙන්න ඕනේ. මේ දෙන address එක ඔයාගේ ID එකේ තියෙන address එකම වෙන්න ඕනේ නැහැ. ඒක අත්‍යවශ්‍යම නැහැ. ඒක නිසා මෙතෙන්ට ඔයාගේ ගෙදරට මොකක් හරි බිලක් එනවා නම් අන්නේ බිල එන ඇඩ්‍රස් එක තමයි මෙතෙන්ට ලබා දෙන්න ඕනේ. ඊළඟට සිටි කියන තැනට ඔයාගේ සිටි එක ලබා දෙන්න. ඊළඟට ස්ට්‍රීට් නම්බර් කියන තැනට ඔයාගේ ඇඩ්‍රස් එක ඉස්සරහින් ඇති අංක ටික. අංක දෙකක් හෝ එකක් හෝ ඇති. අන්නේ අංක දෙක හෝ එක මෙන්න මේ ස්ට්‍රීට් නම්බර් කියන තැනට ලබා දෙන්න. ඊළඟට මෙතන postal code කියලා එකක් තියෙනවා. එතෙන්ට ඔයාගේ සිටි එකට අදාළ postal code එක ලබා දෙන්න. ඔයා postal code එක හොයාගන්න දන්නේ නැත්නම් Google එකට ගිහිල්ලා ඔයාගේ city එක type කරලා ඊට ඉස්සරහින් postal code කියලා type කරලා search කරන්න. උදාහරණයක් විදිහට ඔයා ඉන්නේ රත්නපුරේ නම්
ඔයා Google එකට ගිහලා සර්ච් කරන්න ඕනේ රත්නපුර postal code කියලා. අන්න එහෙම සර්ච් කරාට පස්සේ ඔයාලට කෝඩ් එකක් පෙන්නයි. ඊට අදාළ postal code එක පෙන්නයි රත්නපුරයට අදාළ. අන්නේ postal code එක තමයි ඔයා මෙන්න මෙතනට ලබා දෙන්න ඕනේ. ලබා දීලා මෙතන පහළ continue කියලා බටන් එකක් පෙන්නන නිල් පාටින් අන්නේ තැන ටච් කරන්න. හරි ඊළඟට එනවා මෙන්න මේ වගේ තැනකට මෙතනින් ඔයා මෙන්න මේ no කියන තැන ටච් කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ මැසේජ් එකක් එනවා. මෙතනින් ඔයා මෙන්න මේ කොළ පාට බොක්ස් එකක් පෙන්නයි. අන්න එතන ටික් එක ලබා දෙන්න. ඒ ටික් එක දීලා මෙතන continue කියලා බටන් එක තියෙනවා. අන්නේ බටන් එක උඩ ටච් කරන්න. හරි ඊළඟට ඔයාලට තියෙන්නේ ඔයාගේ ID එක verify කරගන්න. identity verification එක කරගන්න තමයි තියෙන්නේ. මෙතනදී ඔයාගේ ID එකේ ඉස්සරහ සහ පිටිපස්සේ පැහැදිලි ෆොටෝ දෙකක් මෙතෙන්ට අප්ලෝඩ් කරන්න. අප්ලෝඩ් කරලා මෙතන continue කියලා පෙන්නයි. අන්නේ continue කියන තැන ටච් කරන්න. හරි guys identity verification එක පස්සේ ඔයාලට තියෙනවා address verification එක. මෙතනදී ඔයාගේ address එකට එන්න මොකක්ම හරි bill එකක් උදාහරණයක් විදිහට light බිලක්, වතුර බිලක්, එහෙම නැත්නම් phone bill එකක් මේ වගේ බිලක් එනවා නම් අන්නේ බිල එතෙන්ට අප්ලෝඩ් කරන්න. අප්ලෝඩ් කරාට පස්සේ බොහෝ දුරට පැය 24ක් යන්න කලින් ඔයාගේ XM account එක verify වෙනවා. ඒ verify වුණාට පස්සේ ඔයාට mail එකකුත් එනවා XM එකෙන් ඔයාගේ account එක verify වුණා කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි හරියටම XM account එක හදාගන්නේ. මෙතනදී XM account එක හදද්දී ඔයාට මොකක්ම හරි ගැටලුවක් ඇති වුණා නම් ඔයාට පුළුවන් මාව contact කරගන්න Telegram හරි WhatsApp හරි. මගේ Telegram group එකේ සහ WhatsApp group එකේ link පහළ description එකේ සහ comment section එකේ තියෙනවා. ඉතින් ඒ හරහා ආවිල්ලා මාව contact කරගන්න පුළුවන්. එහෙනම් හැමෝටම සුබ දවසක්.